අද අපි ඔයාලා ළඟ තියෙන ඔප්පු වර්ග හඳුනගමු. මුලින් අපි බලමු ඔයාලා හුඟක් රජයේ ඉඩම් බලපත්‍රයක් තියෙන්නේ මම නම් ඒකෙන් ඔයාලට මොනවද කරන්න පුළුවන් කියලා. රජයේ ඉඩම් බලපත්‍රයක් දෙන්නේ ඔයාලට ඒක తాවකාලිකව පදිංචි වෙලා වගා කරගන්න. ඒක විකුණන්න බෑ. ඒ වගේම විකුණන්න කාට හරි යනවා නම් ඒක ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් හෝ තුමියගෙන් අවසර ඒ කියන්නේ සාකච්ඡා කරන්න. ඒක විකුණන්න බෑ. උගස් තියන්න බෑ. ඉතින් ගොඩක් අය වගේ ප්‍රශ්න මගෙන් අහලා තිබ්බා. ඉතින් බලපත්‍රක තත්ත්වය ඒක තමයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඒ වගේ දෙයක් කරගන්න දේ උපදෙස් ගන්න. ඊළඟට රජයේ දීවනා පත්‍ර නැත්නම් ග්‍රාන්ට්ස් කියලා කියන්නේ මොනවාද කියලා කිව්වොත් එහෙම ඒකත් දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඔයාලට ලබා දෙන උපක්‍රමවේදයක්. ඒකේ ජය භූමි, ස්වර්ණ භූමි වගේ ඔක්කො දෙනවා. ඉතින් මේවත් විකුණන්න බෑ. නමුත් විකුණන්න බැහැ කියන දේ හරි නැත්නම් උගස් තියන්න හරි ඔය ඕනම දෙයකට ඔයාලා ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රජයේ ඉඩම් අංශයට හෝ ප්‍රාදේශීය ලේකම්තුමිය හෝ තුමාව හම්බ වෙලා උපදෙස් ගන්න. ඊළඟට බෙදුම් ඔප්පු කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් බෙදුම් ඔප්පුව කියලා කියන්නේ නොබෙදූ ලොකු විශාල ඉඩමක්. ඉතින් උසාවි නඩුවක් දාලා ඒක බෙදාගෙන වෙන් කරගන්න එක. ඉතින් මේ වගේ ඔප්පු හුඟක් නිරවුල්. මේවා බෙදාගත්තට පස්සේ ඒවා ඒ පත්තිරු වලට දාන්න ඕනේ. ඔයගොල්ලන්ගේ කෑ කොටස් වෙන් කරලා උසාවියෙන් දුන්නාට පස්සේ ඔයගොල්ලෝ ඒවට වෙන වෙනම ඔප්පු හදුවට පස්සේ ඒක පත්තිරු වල රියාපදිංචි කරන්න. හරි. ඊළඟට ඒ ඇත්තටම නිරවුල් ඔයාලා මිලදී ගත්තත් නොබෙදූ ඉඩම් වගේ නෙමෙයි බෙදුම් ඔප්පු කියන්නේ හුඟක් වටිනාකමින් කියන්නේ වාණිජ වටිනාකම ගන්න පුළුවන් මොකද නිරවුල් නිසා. ඊළඟට තෑගි ඔප්පු කියලා කියන්නේ අපි මුදලට නෙමෙයි මේ දේවල් විකුණන්නේ මේ දෙන්නේ අහිතේ තියෙන ආදරය කරුණාවට ඔය දෙමෝපියෝ එහෙම දෙන්නේ ඒ වගේ දෙයක්. එතකොට ඒකෙදි ඔයාලට තියාගන්න පුළුවන් ජීවිත භුක්තිය. ඉතින් මේ කවුරු හරි වාට ඇගි දෙන කෙනා වාට සැලකුවේ නැත්නම් අකාරුණික විදිහට සැලකුවොත් එහෙම ඔයාට පුළුවන් ඒක වෙනස් කරන්න. ඒක මතක තියාගන්න. ඒකට නීති තියෙනවා. ජීවිත භුක්තිය වෙනස් කරන්න පුළුවන්. තෑගි ඔප්පුව වුණත් ඔයගොල්ලන්ට ගිහිල්ලා ඔයාගේ ලෝයත් එක්ක කතා කරගෙන ඔයාට යම්සි දෙයක් කරගන්න උන් දෙයක් තිබ්බොත් කරගන්න. ඒකේ කන්ඩිෂන්ස් දාන්න. හැමතිස්සෙම තෑගි ඔප්පුවක් දෙද්දි ඔයාගේ මතු ආරක්ෂාවට කන්ඩිෂන්ස් දාන්න. නිකන් ඔය වයසකයි ඉඩම් පවරන්න එපා. කන්ඩිෂන්ස් දාන්න. ඒ වගේම තමයි අසාධාරණ විදිහට ඒ කන්ඩිෂන් වෙනස් කරන්න යන්නත් එපා. මොකද සමහර අය තෑගි දීලා ළමයට දෙනවා ඊට පස්සේ උන තරහ වෙලා ඒ ළමයා ගේ හැදුවට පස්සේ වෙනස් කරන්න යනවා. ඒ වගේ දේවල් කරන්න එපා. ඒවා සාධාරණ වැඩ. ඊට පස්සේ සාධාරණ වෙන්න. ඊට පස්සේ සින්නක්කර ඔප්පු කියලා කියන්නේ ඔයා සල්ලි දීලා ගන්න ඔප්පු. ඒකේ ඇත්තටම ඒකේ සීමාවකින් තොරව ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඒක වටිනාකම වැඩි. එතකොට නිරවුල් භුක්ති විඳින්න කිසිම බාධාවක් නැති ඔප්පු ජාතියක්. ඉතින් අපි සල්ලි දීලා ගන්න මේ සින්නක්කර ඔප්පු. ඉතින් ඔයාලට ඔප්පු ගැන මම කියලා දෙන්න ඔයාලගේ ඉල්ලීමක් තමයි මම මේ සාමාන්‍ය ඔප්පු ගැන පැහැදිලිමක් කරේ. ඉතින් ඔයගොල්ලෝ මෙසෙන්ජර් එකට පයින් දෙවන්න මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට්ස් වලින් ලියන්න. මම ෆලෝ කරනවට ස්තුතියි. තව දැනගන්න දෙයක් තිබ්බොත්